ධර්මදූත විහාරක ස්වාමීන්ට වගේම අප ශ්‍රී සෝවිත දනම් පාසලට සුවිශේෂ දවසක් වඩපත් වෙනවා. ඒක හේතුව ප්‍රශාන්ති බන්දුවර්ධන මහත්මියගේ සිතුවිල්ලට ගන්න අද දවසේ විශේෂ දවසක් වඩපත් කරගෙන තියෙනවා. ඒ තමයි මාතෘ සත්කාරක වැඩසටහන පැවැත්වීමට. ඉතින් මේ වගේ සිතුවිලි හැමෝටම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ උදාන සිතුවිල්ලක් ජනිතවන සිට වාසනාවන්තයි පුණ්‍යවන්තයි. ඒ වැඩසටහනට අද දවසේ අප විහාරස්ථානයේ පෙරපහඳුරන්ගේ ආරාධනාවෙන් දැන් මේ ස්ථානයේ වැඩම කරලා වැඩ ඉන්නවා මංගලගම විද්‍යා මංගල පිරිවෙනේ පරිවෙනාධීශවර ශාස්ත්‍රපති කවුරුපැලැල්ලේ සංඛ්‍යාත අවසරයි ඉන්ද්‍රජෝති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපි අද දවසේ මේ වැඩසටහනට නමස්කාර පූර්වකව පිළිගන්නවා. අපි සියලු දෙනා සාදු නාදයක් වත්වනවා පිළිගන්නවා. සාදු සාදු. ඒ වගේම අද දවසේ අපේ විහාරාධීශවර අවසරයි ගෞරවනීය පුරාණේන්ද්‍රසාර ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නයේ මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. උන්වහන්සේලාට අපි සාදු නාද වත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා වසන්ත ධර්ම කුමාර ඒකනායක මහත්මයා. ඒ වගේම HKR හිඳෙන්නේ ඒ වගේම ප්‍රශාන්ති බන්දුවර්ධන මහත්මිය ඇතුළු ආරාධිතයන් ඒ සියලු දෙනා බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රී සෝමිත දහම් පාසල ඒ වගේම මේ පොච්චි දරුවෝ මෙතන වාඩි වෙලා ඉන්නවා. දායක සභාව නිලධාරී මණ්ඩලයේ සහන සේවා සමිතිය නිලධාරී මණ්ඩලය ඇතුළු සියලුම දෙනා ශ්‍රී සෝමිත දහම් පාසලේ අඳුරු මණ්ඩල දරුදරියන්ට සියලු දෙනා බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ මේ ස්ථානයේ පැමිණි ආදරණීය මව්වරුන් බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ මේ සිද්ධ කරන උතුම් මාතෘ සත්කාරක වැඩසටහන මින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මම පාද නමස්කාර පූර්වක ආරාධනා කරනවා. අප විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි කර කටයුතු සම්මේන්ද්‍රසාර ගෞරවනීය ලොකු හාමුදුරුවෝ වහන්සේ. අවසරයි ගෞරවනීය ශාස්ත්‍රපති කවුරුපැලැල්ලේ ඉන්ද්‍රජෝති නායක ස්වාමීන් වහන්සේගේ ලැබීම පිටිකාම භාග්‍ය ආශිර්වාදය. කොටාපේ සාරතීනේ තමයි ඉලක්කයන් සම්බන්ධී කාර්යතුලිය දෙවියන්ට සාන්ති බංගී වන්දන නැතිනිය කල්‍යාණමිත්‍රය බොහොමනෑකමින් වාර්ෂිකව කරගෙන යන මාසිකව කරන මේ වැඩසටහනේ පොසොන් මාසයේ දායකත්වයේ වැළඳ ගන්නවා. ඉතින් විදේශගත වෙච්චිය ඇවිල්ලා ලංකාවේ ඉන්න වෙලාවේ වටින වැඩ කරන්න කල්පනා කළා. ඒ කාර්ය සිදු වෙන වෙලාව ඒ වගේම අපේ ප්‍රාදේශීය සභාවේ මානනීය ලේකම්තුමා ගරුතර කුමාර ඒකනායක මහත්තයා ඒ කල්‍යාණමිත්‍රේ එතුමාගේ කල්‍යාණමිත්‍ර හිමිදින තුමා ඇතුළු පිරිස දහම් පාසලේ දරුවෝ අපේ දායක සභාවේ හිරන්තන පිරිස ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය පුංචි දරුවෝ සහභාගී වෙනවා. ඉතින් මේ ඉන්න මෑණියෝ මේ ඉන්නේ අපේ ගර්භණී අම්මලා පුතාලා බලන්න. ඔයගොල්ලෝ පුංචි කාලේ මේ ලෝකෙට බිහි වෙනකොට මව් කුසේ තමයි හිටියේ. ඒ නිසා දරුවෝ වාසනාවන්තයි මව් කුසක් දරාගෙන සිටින බෝසත් මව්වරුන්ට ආශිර්වාද කරන ලැබීම. මේ දුර්ලභ අවස්ථාවකට දහම් පාසලේ දරුවන්ට සහභාගී වෙන අවස්ථාවක් ලැබලා තිබෙනවා. මේ සියලු කටයුතු සිදු වෙන්නේ අපේ ගුරු දේවෝත්තම අවසරයි ගරුතර ආචාර්ය
पूज्यपाद रोमांगे शोभित महान स्वामीधरण महंसेगे අවවාද ශාසන හැටිය. එනිසා උන්වහන්සේගේ ආශිර්වාදයෙන් පුරු කරමින් මේ කාර්යය ආරම්භ කරමු. මේ අම්මලා හැමෝම ගොඩාක් සතුටු වෙන්න අද මේ ආරාධනාව ලැබුණේ සිවුරේ බුදුහාමුදුරන්ගේ පන්සලේ දහම් පාසලේ ඔබට වටිනාකමක් එහෙලා දෙන්න ඕන නිසා. පුංචි පැහැදිලි කර දෙන්න නෙවෙයි දීතේහා මේ මොහොත සිද්ධ තියෙන ආශිර්වාදය වැත්තන්ට පොද කරන්නයි අපි ආරාධනා කරන්නේ. අම්ම කෙනෙක් කියලා කියන්නේ දිව්‍යමය හැකියාවක් තියෙන උත්තමාවිය. මේ වචන ටික හොඳට අහගන්න මම දිහා බලාගෙන පේන දුක හදාගන්න මගේ මුහුණ පේන්න. දිව්‍යමය හැකියාවක් තියෙන කියලා මොකද්ද? අපි අහලා තියෙන දෙවියන්ට පුළුවන් කියලා මවන් අහලා තියෙන්නේ. හැබැයි ඒක මවුරුයක් අපි දැකලා නැහැ. දෙවියෝ දැකලත් නැහැ. අපේ ජීවිතේ අපිට දෙකින් දකින්න පුළුවන් දේවතාවිය තමයි අම්මා. එතුමිය තියෙන අසීමිත හැකියාවක්. ඒ තමයි මිනිස්යෙන් බැවිීමේ නිර්මාණය කිරීමේ හැදීමේ මනුෂ්‍යත්වයේ දායාද කිරීමේ හැකියාව. ඉරිදී අපිට ඇති ලෝකයේ තියෙන විශිෂ්ටතම හැකියාව දක්ෂතාවයේ තියෙන අම්මලට ඒ හැකියාව තියෙන අම්මා උතුම් තරම් දරා ගැනීමේ ඉවසීමේ ශක්තියක් තියෙන චරිතයක්. ඒසාරේ අපි කියන්නේ මව් කෙනෙකුට නෙවෙයි කාන්තාවකට අතෝසරන තුන ඇති. බලින්න හොඳ නැහැ නින්දා කරන්න හොඳ නැහැ කියලා ගරුතර ඉබේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා මේ අම්මලා පූජනීයයි වන්දනීයයි. හැබැයි දරුවෙක් වැදුව පමණින් පූජනීය වන්දනීය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ තුන් මිනිස් ගුණ තියෙනවා. මේ මිනිස් ගුණ හිත දරාගෙන ප්‍රාර්ථනා කළොත් ඔබට තාම සත්‍ය වශයෙන් ඔබට පුතේ ලැබෙනවා. එනිසා දැන් මේ කියන කාලයේ මේ අම්මලා හරියට හාමුදුරුවෝ වගේ කන්නේ නැහැ වළඳනවා හරිම පරිස්සම් යන්නේ නැහැ වඩිනවා බොහොම පරිස්සමෙන් දරුවෙක් ඉඳන් තුරක් ඉන්නවා නිදාගන්නේ නැහැ සතුටේනවා බොහොම පරිස්සමෙන් මේ කුසේ ඉන්න දරුවා හැදෙන්න මම බිහි කරනවා එනිසා අම්මලා කියන තවත් තුනක් තමයි ධර්මී කියලා කියන්නේ ධර්ම කියන්නේ මොකද? දෙලාතිය. ධර්මී මත තමයි කියන්නේ. කවුද ධර්මී? මහ පොළොව. මහ පොළොව එක තැනක මිනිස්සු කියලා ගන්නවා. කුණුහලලා. ගිනි ගොඩ වල ගන්නවා. හාරනවා. දෝෂර කරනවා. අපිට ආවස්තර කරගන්න තරහදී සමහර වෙලාවට ලස්සන මල් පාටි හැදෙනවා. ලස්සන පොකුණු හැදෙනවා. ගහකොළ මහ වනාන්තර දිහේලා තියෙනවා. ඒවත් දරාගෙන ඉන්නවා. සැපත් දරාගෙන ඉන්නවා. දුකත් දරාගෙන ඉන්නවා. සැපට වැඩිය දුකම දරන කෙනෙක් තමයි ධර්මී කියලා කියන්නේ. ඒ නිසා හින්දු භක්තිය මේ මහ පොළොව වන්දනා කරන්නේ. ඇයි? අපි කන්නේ මේ මහ පොළොවේ. බොන්නේ මහ පොළොවේ දේවල්. අඳින්නේ පදින්නේ මහ පොළොවේ හදපු දේවල්. අපි ජීවත් වෙන ගේ මහ පොළොවෙන් දායාද කරපු දේවල්. අම්මත් ඒ වගේ මුළු මහ ජීවිතයම අපිට දායාද කළේ අම්මා. මාස 7ක් පුතේ දරාගෙන ඉඳලා මෙලොවට බිහි කරන එකම මේ ලෝකයේ තියෙන ධර්මම වදරේදලා ඒක අහලා තියෙන්නේ ජීවත් වෙන්න මිනිස්සෙකි අක්ටි 100ක් එකට තියලා මන පිටි එකවර දහල කරනකොට අර අක්ටි 100 කැඩෙන වේදනාව වගේද ඒ වගේ වේදනාවක් සාරේ බිහි කරනකොට අපිට දැනෙනවා. මේ වේදනාවේ තරම දරුවෝ කෙරෙහි තියෙන ආදරය අසීමාන්ත නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ චම්මං චත්වා මන්සං සින්දති මේ හැම සිදුරු කරගෙන මස්වලට සිනා ගන්න ආදරය මන්සං චත්වා අට්ටිං සින්දති
මත් සිදුරු කරගෙන පසාර කරගෙන ගිහලා ඇට දක්වා ගමු අටි දක්වා ගමු කරන අටි විදගෙන යන ආදරය අට්ටිං චත්වා අට්ටි විඤ්ඤාණ චින්තති ඇට සිදුරු කරගෙන ගිහලා ඇට විදුරු මේ අටි වැඩි කියන කොටස් වලට ඒ ආදරේ විඳවන්න තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එනිසා දරුවෝ කොච්චර නරක කෙනෙක් වුණත් යාමට වටිනවා. ඒ නිසා අපිට උතුම් වස්තුව අම්මලා තියෙන උතුම් වස්තුව කවුද? අපි ඒක දරුවෝ අම්මලා තියෙන උතුම් වස්තුව. ඒ නිසා විශාල මොහොත කෙනෙක් අපි රකින්නවා. සුරකින්නවා. අපේ සිංහල ජාතිය බෞද්ධ ජාති බෞද්ධ සම්ප්‍රදාය රැකෙන්නේ මේ බෞද්ධ මොහොත නිසා. එනිසා බෞද්ධ මොහොතේ උපන් ධර්ම තමයි මේ ඇවිල්ලා මේ විදිහට වාඩි වෙලා ධර්මයේ ඉගෙන ගන්න. ජීවිතේ රාසන කරගන්න බුදුහාමුදුරුවෝ ළඟට වෙලා ඉන්නේ. ඒ නිසා මේ මවුරු පිටේ තියාගන්න ඔබ මේ රටේ ඉන්න වටිනාකම. ඔබ රැකෙන්න ඕන, ඔබ පරිස්සම් වෙන්න ඕන. මේ කාලේ ගෙවෙන හැම මොහොතකම ඔබ හිතන්න ඕන. මට වාසනාවන්ත සම්පතක්. ඒ වාසනාව දර සම්පත වාසනාවන්ත වුණොත් ඒ ඔබේ දරුවා මේ විදිහට ඉගෙන ගන්න. ඒ ඔබේ දරුවා හොඳට උස්මහත් වෙයි. ගුණෙන් මැනෙන් වැඩි. ඒ තමයි ප්‍රාර්ථනා. ඒ නිසා පන්සලට එන්න කියලා අපි මේ විදිහට ආශිර්වාද කරන්නේ අම්මා කෙනෙක් කියන්නේ ජාතියේ ජීවනාලිය. ඈතුලට ඉන්න ඕන. නිසා අපි පළවෙනිම බුදුහාමුදුරුවෝ වන්දනා කරලා ඊට පස්සේ පිළිසරණ සාකච්ඡා කරමු. දැන් කවුරු බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන සිරුවන් නමස්කාර කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවතා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණය සම්පන්නෝ සුඛතෝ යෝතේතු අනුත්තරෝ පුරිස ධම්මකාරති වක්ඛාදේව මනුස්සානං බුද්ධෝ යේමි බුද්ධං සුසුමේන මේන උඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං උප්පන්නිලායාති අතයිතං ආයෝ තථායති විනාශකාරං ස්වාමී මහා කරුණිකයන් වහන්සේ අපමණ ශ්‍රද්ධාවෙන් පිළියෙල කරන ලද මේ සියලු පූජාවන් වන්දාමි චේතියං සම්මං සම්දකානි සුපටිච්චිකං සාරීරික ධාතු මහෝතිං බුද්ධරූපං සතරං සදා ඉමාය බුද්ධ පූජාය කතාය සුත්ත චේතසා චිරං තිත්තතු සද්දං මෝලෝකෝ හෝතු සුඛී සදා සාදු සාදු සාදු. දැන් අපි හැමෝම අපේ ලෝකේ වීරවරිය උත්තමාවිය ඔබ මෙලවට දී කරපු අම්මගේ රූපේ මවාගන්න. මොකද ඇස්තියාගෙන
අම්මගේ රූපේ හොයාගෙන අපි අම්මගේ මවුසේ ඉඳෙද්දි චුටි කාලේ අම්මා මොන තරම් අපිට ආදරය කළාද? අම්මා කොච්චරනම් ආදරේ කිව්වද? කොච්චර පරිස්සම් කළාද කියන එක හිතන්න. හැමෝම අපේ ගර්භණී මාතාව දැන් මවුකට පියාගෙන ආදරය කියන්නේ පුත තුළ ඉන්න තරමට කොච්චර ආදරේ ඇස්තියාගෙන ඒක හොඳට පැහැදිලි කරගෙන අපේ අම්මා සීතල අම්මා කොච්චර අපිට ආදරේ කිව්වද කියලා අම්මලා දර්ශිතේ කරගෙන මඩෙන් පදේ මේ ඊදී අරගෙන and what is that in Nogaland? Siddharth Kumarayan, Rahul Kumarayan, Utum David, Yasodharani, Utum Piyanya, Mari Udaturi Nothing on top. For the week, that is the key. Mama, there is kitchen to the Nogaland. There are here. Kunci kali terima ini dari itu mau kita dapat yang masih ini apa yang ada Namo tassa bhagavato arahato samma Namo tassa bhagavato Samma Sabbidyo Vivajjanto Sabdarogo Vinassato Mate Bhagavantarayo Sudhivikayo Bhavatu Sabba Mangalam Rakhantu Sabba Devata Sabba Buddhanubhavena Sada Sutti Bhavantu Te Bhavatu Sabba Mangalam Rakhantu Sabba Devata Sabba Buddhanubhavena Sada Sutti Bhavantu Te Bhavatu sabba mangalam rakhantu sabba devata sabba sanghanubhavena sada sutti bhavantu Angulimala cerita cerita berbahagia untuk kita berbulan pasti masih berbulan sih tentang saja Angulimala mengatakan Tuhan bahwa ini dari berlimata dan dia terus sampai kepada dewa suci dia bahwa selama dan आशीर्वाद Paritang yang anantat Silatana dobenang Dalam pirinate Sapeni parisayang Sotina daprautaran Yajata miripitang ane Beratang mulimarat Dobenatena bhasitang Kapadaing mahatinang Panitang kang anamahe Yato kang bagini ariyaden Jatiya jato nabijanahi Pancicca palang jivita puro kita
තේන පච්චේන සොත්තිසේ හෝතු සොත්තිරපස්සාති. සායනාති පිට්ඨ ඔයතු ඇස්තියාරෙන් දැනෙන ආශිර්වාද. Tanwa saki suayang atanang panitang nano samangati atagatena idampi buddhe atanang panitang etena sachena swati hotu sabbi tiyo vivajjantu sabaro Mate bhattvantarayo sukhedegayo bhavatu sabba mangalam rakhantu sabba devata sabba buddhanubhavena sada sukhti sabba dhammanubhavena sada sukhti bhavantu te sabba sanghanubhavena sada sukhti bhavantu te. Sadhu sadhu sadhu. Kamu කොච්චර ආදරේද කියලා අපි දැනගත් අර ගීතය අහන්න. අපි අම්මට ආදරේ කියන්නේ හැම තිස්සෙම කියන්නේ. අම්මට කොච්චර ආදරේද කියලා කියන්න හැම තිස්සෙම. ලොකෝලා කියන්නේ පොඩි කාලේ කියන්නේ. එතකොට මේ අම්මලා හිතේ තියාගන්න ඔබ මේ ලෝකයට පරිත්‍යාග කරන්නේ මිනිස් ජීවිතයක්. බුදු වෙන්න මිනිසෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මිනිස් මව් කුසක උපදින්න ඕන. ඒකනේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන්ම මිනිස් ලෝකයේ මව් කුසක කවුද බුදුහාමුදුරගේ අම්මා? මහා මායා දේවිය. එතකොට බුදුපදවිය ලබන්න බුදුවේ මනුෂ්‍යත්වයේ ලබන්න ඕනේ නම් ඔබ වැනි මව් කෙනෙක්ගේ උසකින් උපදින දරුවෙක් බුදු වෙන්නේ මහාන වෙන්නේ රහත් වෙන්නේ මාර්ගඵල ලබන්නේ අපි අද මනුෂ්‍යයන් කරන්නේ ප්‍රයත්න කරලා. ඒක මිනිස් මව් කුස හරි ප්‍රබලයි. ඒ දායාදේ ලබා දෙන දරුවා ඔබ මෙලොවේ දුරුදවස් ඉඳලා ඉතාම දුක්ඛය කරනවා. මේ මොහොතේ ඔබ හිතන දේ දරුවට දැනෙනවා. ඔබ දකින දේ දරුවට දැනෙනවා. ඔබ කතා කරන දේ දරුවට දැනෙනවා. ඒ නිසා තින්නරගත්තා වගේ මහාන වුණා වගේ උතුම් තරම් ඉවසීමකින් සංවරකමකින් කල්පනාවකින් වැඩ කරන කරදරයක් නැති දුකක් වේදනාවක් දෙන්නේ නැති කියන දේ අහන දරුවෙක් නිර්මාණය. ඉන්පත් මේ දිනවල තේනවස උතුම්නදලා දරුවට සෙල්ලම් වගේ හොඳ පෝෂණයි දේ ඕනෙන්නේ ගන්නවා වගේ එළිය දැක්කම ඉඳලා ගුණධර්ම කියලා හොඳින් උස්මහත් කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ වැඩියෙන් කියලා දෙන්න ඕනේ. ධර්මයේ වැඩියෙන් කියලා දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අසු කරන් ඉඳහත් රහත් අරින්න ඕනේ. ධම්ම පන්සල් යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් පමණයි ඔබ ඔබේ යුතුකම කළොත් ඔබට කවදාවත් වැඩි නිවාසයක යන්නේ නැහැ. ඔබේ යුතුකම හරියට නොකළොත් ප්‍රයෝජන යන විදිහට ඉතාම ඉක්මනින් දුරාචාරය දරවෙන්නේ විලාසයේ අනාථලේ අපි මේ විනායක ස්වාමීන් වහන්සේත් එක්ක ළමා නිවාස පහක් කරනවා. මමත් ඉතල වාසයක් බලාගෙනම කැහල ළමයි 25 දෙනෙක් මුචි දරුවෝ කියේ ඉතක් වෙලා ඒකත් තමයි මේක කියනවා. අමතාත නැහැ. ඔබේ ජීවිතයේ අඳුරේ ඒ අඳුරේ ජීවිතවලට අපි අපේලියක් දෙනවා. ඒ දරුවෝ 25 දෙනා මේ වගේම මවුරුගේ විහෙච්චයි. පොතට වැරදීම දෙමාපියන්ට වැරදුනා මොනවා හේතුවක් ඒ නිසා අපි උත්සාහ කරන්නේ අමලකින් බලාපොරොත්තු වෙන්නේ ඔබ හදන දරුවා ඔබ වඩන දරුවා පරිස්සම් කරගන්න ඕනේ.
ගුණධර්ම කියලා දෙන්න. අපිට ඕනේ ළමා නිවාස වහන්න ලංකාවේ. අපිට ඕනේ වැඩි නිවාස ලංකාවේ තුරන් කරන්න. වස්තුවගෙන යන්නේ. එක දරුවෙක් හරියට ඉංග්‍රීසි වෙනවා නම් යාකට හදන්න. ඒ නිසා ඔබ හදන දරුවෝ ගැන වගකීම ගන්නවා. ඔබ ගුණධර්ම දෙන තරමට ඔබ ගාව මිනිසුන්ට ඔබ දෙන්නේ ඔබ ගාව තියෙන දේවල්. මිනිස්සු ඔබට දෙන්නේ ඔබ දෙන දේවල්. ඒ නිසා හොඳ වචනයෙන් කතා කරලා දරුවෝ හොඳ වචන කතා කරන කෙනෙක් වෙනවා. හොඳට ඇදලා හිටියොත් ඒ විදිහට බලලා දරුවෝ හැදෙනවා. හොඳට මිනිස්සුන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවකාර කරන ගුණධර්ම හදාගත්තොත් ඒ අනුව පෝෂණය වෙනවා. ඒකයි වැරද්දක් නාම අම්මා මතක් කරලා බලන්න. අම්මා පාවතිට බලන්න. ඒක කවදාවත් දරුවෙකුට දෙන්න එපා. හොඳට හැදුණු දරුවෙක් අම්මට හැමදාම ආදරේ. අම්මට හැමදාම ආදරේ හොඳට හැදිච්ච දරුවෙක්. එයා යන හැමතැනම අම්මලාට ප්‍රශංසා කරනවා. ඒ නිසා ඔබ ගුණධර්ම වලින් විරුණු දරුවෙක් වුණොත් ඒ දරුවෝ වෙන මෙහෙම ඔබට ප්‍රශංසා කළා. අපි කියුණාට ප්‍රචාරයද කියලා. FBI ගන්න යනවා. මගේ රූපේ හිතේ මවාගෙන මේ ඉන්න මවුරු ඔබේ දරුවෝ මේවට විහි කරාම ලොකු මහත් වෙලා හැදිලා වැඩිලා අම්මලා තියාගෙන ඔච්චර ආදරේ කියලා මෙහෙම කියාවේ. ඉදාලවට කඳුළු සතුටු කඳුළු සැරේ හොඳට හිතන්න මම හදන්නේ මම වඩන්නේ මේ වගේ ගුණ තුන උතුම් දරුවෙක් කියලා. මුචි පුතාලා හැමෝම අම්මා මට කොච්චර වටිනවද අම්මට මම කොච්චර ආදරේද කියලා මේ ගීතය හොඳට රස විඳින්න හොඳට අහන්න ඉන්නවා. අම්මට අද ඉන්න ඇතැම් දරුවෝ ආමන්ත්‍රණය කරන හැටි යාර තියෙන සමහර අම්මලා ගෙවල් වලින් මෙහෙට ඇදලා නැහැ. ඒ නිසා අම්මා ගුණ පෙන්වුවොත් ඒ ගුණ දරුවන් තුනක් තියෙනවා. ගෙදර තියෙන පණ තියෙන CCTV එක තමයි දරුවෝ. දරුවෝ කතා කරන හැටි අහගෙන ඉන්නවා. ඔබ වැඩ කරන හැටි බලාගෙන ඉන්නවා. ඔබ අනුන්ට සලකන හැටි පරීක්ෂණය කරනවා. ඒව රෙකෝඩ් කරගන්නවා. ඔවුන් නැවත පුරුදු විදියට ඔවුන් සමාජයට දෙනවා. ඒ නිසා දරුවෙක් හරියට පරිස්සම් කළොත් ඒ දරුවා කියනවා ඔබට හැමදාම මම ණය ඇති. ඒ ණයෙන් නිදහස් වෙන්න මට අමාරුයි. මම සිතුවිල්ලකින්වත් වචනයකින්වත් අම්මගේ හිත රිද්දන්නේ නැහැ කියලා හිතන පුතේ. දුවේ හැදුවොත් ඒ තරම් වාසනාවක් අම්මගෙන් ප්‍රතවත් නැහැ. දැන් අපේ ජීවිතේ වීරය කවුද? කවුද වීරය? ශාරුක් ඛාන් දැන් දාමල්ලායි පක්ෂද? නැහැ. කවුද වීරය? වීරය ගෙදර ඉන්නේ කවුද? තාත්තා. තාත්තා තමයි ආරක්ෂාව කරන්නේ නේ. තාත්තා තමයි කෑම ටික බීම ටික ඇඳුම් කරන අම්මාගේ ආදරයෙන් හදලා දෙන හැමදේම ඔයලා ඉන්නේ කවුද? තාත්තා. ඒ නිසා තාත්තා අපි ළඟ ඉන්නවා.
තාත්තගේ රැකවරණය හරියට ඉගයි හඳයි වගේ අම්මයි තාත්තයි. අපේ ජීවිතේ දිවාරාත්‍රි දෙකේ එළිය කරනවා. එතකොට මේ මව්වරු හිතන්න තාත්තගේ ගුණ කියලා දෙන්න ඕන ඔබ. ඔබේ ගුණ කියලා දෙන්න ඕන කවුද? එනිසා තාත්තලගේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒවත් පුළුවන් හැටියට හදාගෙන දරුවට හොඳ තාත්තගෙන පිළිපැද දෙන්න. තාත්තා ඔච්චර ආදරණීය කෙනෙක්ද කියලා හිතන්න අපි අපේ තාත්තා ගැන හිතන්න ඕනේ. තාත්තලා මෙතන හිටියනම් හොඳයි ඉතින් ඒක මාත් වැඩක් අපිට ගෙන්න මේක. නමුත් තාත්තලා මේ වගේ එකට එන්න බැරි හේතුකුත් තියෙනවා. ඒගොල්ලෝ එකට ආවොත් ඔයාලට මෙහෙට කන්න නෑ. නේ අපේ රටේ. ඒ නිසා ඒගොල්ලෝ වැඩ කරනවා මහන්සි වෙනවා කිසි වෙනවා. ඒගොල්ලෝගේ හිතේ ආදරේ තියෙනවා. අද වෙන පෙන්නකට නැත්නම් මේවට අම්මට ප්‍රධාන ආදරේ තියෙනවා තාත්තට තියෙනවා. ඒ නිසා තාත්තට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න. තමන්ගේ ස්වාමියාට හොඳට සලකන්න ඕනේ. වදයක් දෙන්න හොඳ නැහැ. ඔහු ඉස්සරහා ඉතාම ප්‍රේමනාප පිළිගත් විදියට ඉන්න ඕනේ. පිරිසිදුව ඉන්න ඕනේ. ගේ දොර ලස්සනට තියාගන්න ඕනේ. ඔබ පිරිසිදුව ඉන්න ඕනේ. නාල පවුඩර් දාලා සෙට් ගාලා නේද? ඔහු ලස්සනට ඔබ ඉන්න ඕනේ. එතකොටයි ස්වාමියෙකුට ආදරණීය පිළිගත් වෙන්නේ. ඒ වගේමයි ප්‍රිය වචනේ හොඳට හුම්කම් දීමේ සැලකීමේ උපස්ථාන කිරීමේ කටයුතු කරන්නත් ඕනේ. නිසා වුණ දරුණු කෙනෙක් නම් ගන්න හදාගන්න හැකියාව මේ අමරට තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ ස්වාමියාට ආදරණීය පිළිගත් වෙන්න. ස්වාමියාට ඔබ නිරහපත්කම් ගොඩනගා ගන්න. ඔබ ඔබේ ධර්මයට උගන්වන්න ඕනේ. ඔබේ තාත්තට මොනතරම් අසීමිත ආදරය කරන්නේ ඒ විශාල ආදරයක් තාත්තට තියෙනවා. හොඳට හැදුණු දරුවෙක් තාත්තගේ ගුරුහරුකම් ලබලා තාත්තට කියනවා මෙහෙම තාත්තේ මම ඔයාලට පුරා ආදරේ මට කියනවා නේද? පොත්තපත්ත දැනුම නොවේ මට තරණෝනේ. මොකක්ද තරණෝනේ? ගුරුවරයෝනේ කවුද? තාත්තගේ ඕන. තාත්ත කරන්න එපා කියපු දේවල් තාත්ත කරන්න කියපු දේවල්. තාත්ත කියන දේ අහුවොත් ඒ දරුවෝ ගොඩක් සාර්ථක දෙයක් වෙනවා. එනිසා කෙනෙකුගේ ජීවිතයේ වීරයෙන් තාත්තා ඒ ගුණවත් දරුවා අම්මා තාත්තා වෙනවා හිතන්න හැදුනොත් මේ ලංකාව ගොඩක් සුන්දරයි. වය නැතුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. ඒ නිසා මේ මව්වරුන්ගෙන් අපි ඉල්ලනවා රටට සමාජයට ආදර්ශවත් ගෞරවනීය අම්ම කෙනෙක් වෙනවා. ඔබට තනියෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ හිත හදාගන්න එක තියෙන්නේ. ඔබේ යුතුකම ඔබේ යුතුකම. ඒ නිසා ඔබට ආදරය කරන පුරා පිටේ බලන්න. ඒ හැමෝම ස්වාමීන් වහන්සේට ඔබට පදන්නේ ඔබ හොඳ ගුණවත් කෙනෙක් වෙන්න. ඔබ තුළ සතර ප්‍රශ්න විහරණ ජීවිතාන්තයක් කරුණාව අයම ගෞරවයක් සමාජ දරුවන් ගැන පමණක් නෙවෙයි සියලුම දරුවෝ ගැන හිතලා කටයුතු කරන සත්පුරුෂ මොක්කෙනෙක් වෙන්න හැම දෙනාටම අවශ්‍ය ආචරි වේවා කියලා සාදු කියලා සිතාන කරනවා. විශේෂයෙන් අපි පුණ්‍යාව මොහොතවල් කරනවා. ප්‍රධාන බන්දුවර්ධන නෝනා මේකට පුතා දෙන්නෙක් ඉන්නනේ. ඉතින් දුර බැහැර රටේ ජීවත් වුණා ලංකාවට තියෙන ආදරය අපේ රටවැන්නේ යන තියෙන ආදරය මුල් කරගෙන මේ සත්කාරයේ තුනේ කාලේ දරේ ශ්‍රමයක පතලා අපේ තනතිරමෑණියන්ට ඉරිසිකේ සෞඛ්‍යකාරයන් එතකොට අපේ සමාජ සේවා සමිතිය සායක සභාව දහම් පාසලක් එකතු වෙලා මේ සූදානම් කිරීම කටයුතු සංවිධානය කටයුතු සූදානම් කරේ. එතකොට මේ ප්‍රදේශයේ ඉන්න උදව්පකාර අවශ්‍ය ආදරය කරන වඩාත් අවශ්‍ය අම්මලා ඒ වෙලාවට වගේ කළා. වේලාවේ සංකීර්ණාත්මකව කලව ඒ අමරණ දින තෑගි ලබා දෙන්න අපේ මුලාසදී නරුගේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. මුලින්ම ඉන්න මෑණියෝ ඉස්සරහට එන්න
ප්‍රශාන්ති නෝන චොලේ කොට තියෙන කතරය අපේ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා ස්වාමීන් වහන්සේගෙන් සම්මතයි. Dewan Saranai dalam bentuk dari Harari Peti Gawa Sastra Setiap Kacaan Itu Kita Sarah Pandit Mahathir Saya Dulu Hingga Jauh Mahasanggaratne Namasarai Ilagi Mimi Avastha Sahabat Gimana Sedihati Hingga Nikaruni Manguruni Biuruni අද බොහෝමත්ම සතුටු වෙන හැකි දවසක්. අද දවසේ අපේ කාලය බොහෝම පුණ්‍යවන්ත අවස්ථාවකට යොදන්නට ලැබීම පිළිබඳව ඒ වගේ අවස්ථාවක් අපට උදා කර දීම පිළිබඳව පළමුවෙන්ම මම අපේ ඉන්දසාර පඬිත හඳුරන් වහන්සේ පින් දෙනවා. හරි සතුටක් දැනුණා මේ ස්ථානයේ දැවිලා මේ වැඩසටහන දැක්කම මේ වගේ වැඩසටහන් ගොඩක් ගිහින් තියෙනවා. නමුත් මේ විදිහේ සම්මේලී භාවයෙන් යුක්තව හිතට දැනෙන විදිහට යම ආධ්‍යාත්මික වශයෙන් උරුම කරගන්න පුළුවන් විදිහේ වැඩසටහන් අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව ඉතාම වටිනා පුණ්‍යවන්ත පින්බර අවස්ථාවක් හැටියට තමයි මා දකින්නේ. අපේ අම්මා වරුන්ට මේ දැයින් ටිකක් දීම නෙමෙයි මෙතන වටින්නේ ඇත්තට මේ අම්මා වරුන්ට ලබා දුන්න ආගමික උරුමය දායාදය හැඟීම සම්මේලී භාවය අම්මා කෙනෙක් කියන්නේ කවුද කියන එක මේ කෙටි කාලයක් තුළ අපේ ඉඳසාරහඳුරු හරි ලස්සනට අවබෝධ කරලා දුන්නා. ඒක හරි වටිනවා. තාම වටිනවා. ඒකක් කියලා පිට කරන එක නෙමෙයි. අම්මා කියන්නේ කවුද තාත්තා කියන්නේ කවුද දරුවන්ට අම්මා කියන්නේ කවුද තාත්තා කියන්නේ කවුද කියන එක හොඳට අවබෝධ කරලා දීලා කටයුතු කරන එක තරම් සමාජ සේවාවක් ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ කටයුත්ත මෙතන හරි ලස්සනට සිද්ධ වුණා. මම හිතන්නේ ඒ සඳහා අනුග්‍රහය දක්වන අපේ මේ පින්තුන්ට හරි සතුට වෙන්න පුළුවන් ජීවිතේ ඉතා වටිනා දෙයක් තමයි අද ඔබ මේ දායකත්වයේ දැනෙන්නේ. උදව් කරන හැම දෙනාටම සතුට වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ ලස්සන දවසක්. තමන්ගේ මේ කාර්ය ශ්‍රමය කැපකලේ ජාතිය වෙනුවෙන් රටේ ජාතිය වෙනුවෙන් කැපකල පුණ්‍යවන්ත අවස්ථාවක්. එහෙම අවස්ථාවකට එනවට හරි අඩුයි. අපේ ජීවිතේ කාලේ ගොඩාක් ගෙවන්න නිකරුනේ. වැදගත් නැති දේවල් අර්ථයක් නැති දේවල්. ඒ නිසා මේ වෙලාවේ ඇත්තටම රටකට වටින අවස්ථාවක් රටකට සම්පතක් උදා කරන අවස්ථාවකට මේ කවුරුත් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා හැම දිනාටම මේ වැඩසටහන පිළිබඳව ආපස්සට හැරිලා බැලුවොත් මනාව සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම සතුට වෙන්න පුළුවන්. පදවතින්ම සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව මගේ සතුට නැවත ප්‍රකාශ කරනවා. දැන් අපි ඉන්දසාර පඬිත හාමුදුරුවෝ දිනකෙන බොහෝ දවස් සරණ ස්වාමීන් වහන්සේ නම ඒ පිළිබඳව අමුතුවෙන් කියන්න ඕනේ. ඒක උන්වහන්සේගේ ඒ කටයුතු ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙනවා.
උන්වහන්සේ හැම වෙලාවෙම මේ දරුවෝ ගැන සිංහල මිනිස්සුන් ගැන පුදුම විදියට කල්පනා කරන හිතන වතන කෙනෙක්. ඉතින් උන්වහන්සේට ඒක ලැබුණේ ගුරුහාමුදුරුවන්ගේ. ගුරුහාමුදුරුවෝ එහෙමනේ. රට ජාතිය ගැන හැක්කුමක් ඇති. අය ඒ නිසා දෙලසා පටිඝාතුරු මේ තින්බිම ලස්සන කරනවා. මේ තින්බිමට මිනිස්සු ලස්සන කරනවා. මිනිස්සු තුළ බුද්ධාගම ප්‍රීතිය ඇති කරනවා. ඒ වගේම සමාජයේ මිනිසුන් යහමඟට ගන්නවා. මිනිස්සු හොඳ දේවල් වලට යොමු කර ගන්නවා. ඒ විදිහේ බොහොම ලස්සනට පිළිවෙලට වැඩසටහන් කරන දක්ෂ පරම ස්වාමීන් වහන්සේනවා. ඒ නිසා මේක අපේ ප්‍රදේශයට ආඩම්බරයක්, අභිමානයක්. ඒ උන්වහන්සේ මේ එක වැඩසටහනක් නෙවෙයි වැඩසටහන් ගොඩාක් සිද්ධ කරනවා. ඒ නිසා ඒක අපේ ජාතියට, අපේ ශාසනයට තාම වැදගත් දායාදයක් කියන එක මේ වෙලාවේ මම බොහොම සතුටින් සිහිපත් කරන්න ඕනේ. මේ පඬිතුමාන් ඇතුළු මේ මහා සංඝරත්නයේ මේ කරන වැඩසටහන් තවත් ඉතාම හොඳින් සිද්ධ කරලා තමන් උපන් භූමියට ණය නැතිව උදාර සේවයක් කරමින් මේ කටයුතු තවදුරටත් ශක්ති සම්පන්නව කරගෙන යාමට සත්‍ය ධෛර්යය ලැබෙන්න, තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න, දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ලැබේවා කියලා අපි අදවසින්ම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන පිළිබඳව තවදුරටත් අපි වචනයක් දෙකක් කතා කළොත් මේ අම්මා වරුන්ට විශේෂයෙන්ම හොඳ පණිවිඩයක් අපි ඉන්දසාර හඳුරු ලබා දුන්නානේ. හරි වැදගත් ඒ කරුණු ටික හොඳට හිතට ගන්න. මොකද අපි ඛේදවාදී කීපයකට අද මුහුණ දීලා ඉන්නේ. දැන් අම්මා කෙනෙක් හැටියට ඔබ මේ දරුවා සමාජයට දිහි කරනකොට ඔබ මුලින්ම කල්පනා කරන්න ඕන මේ දරුවේට අනුව අපි දරුවාගේ මේ මුලින්ම මොකක්ද කරන්න ඕන කියලා. අනේ කාරණාවයි වැදගත් වෙන්නේ. ඒ දරුවා පෝෂණය කරනවා වගේම ළමයාට ආහාර පාන ඇතුළු පැළඳුම් ලබා දෙනවා වගේම බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අපිට කරන්න තියෙන බරපතල කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙක හරියටම අපි ඉෂ්ට කළොත් එකතු ළමයෙකුට ජීවිතේ වර්ධින්නේ. ඒ වගේ මේ ළමයි මේ රටට ලෝකයට බොහෝම වැඩදායක යහපත් අය බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන්නේ දරුවෙක් හදනවා නම්, දරුවෙක් බිහි කරනවා නම් ඒ ආමතාවක මුලින්ම කරන්න ඕනේ දරුවා පවින් වළක්වන්නේ. සිනාරුවත් සූත්‍රයේ ආපානිවාරය පවින් වළක්වන්න ඕනේ. පවත ලැජ්ජා බය ඇති කෙනෙක් බවට පත් කරන්න ඕනේ. දැන් අද දරුවෝ ගොඩක් පවට යොමු වෙලා ඒක දරුවාගේ වැරද්දක්ද නැහැ. ඒකට අම්මාවරු පියවරු වල කියන්න ඕනේ. ඇයි දැන් බලන්න ඔබට සමාජයේ දිහා බලනකොට අපේ තරුණ අම්මලා මේ දරුවෝ අතින් අල්ලගෙන කොයිතරම් පන්ති කරගෙන යනවා. උපකාරක පන්ති පාසල ඉවරකම නැවත පන්තියකට. ඒ පන්තිය වුණාම තවත් පන්තියකට. ඒ කාටේ ටික කරනවා. හැබැයි අපිට දකින්න ලැබෙනවාට අම්මා තාත්තා කෙනෙක් දරුවා අතින් අල්ලගෙන පන්සල් යන්නේ නෑ. දරුවෙක් අතින් අල්ලගෙන දාම් පාසල් යනවා කියලා බලන්න. හරි අඩුයි. ඒ නිසා දරුවා පවත නැඹුරු වීම දැඩිව සිද්ධ වෙනවා. පයින් වැරැක්කුණොත් තමයි මේ දරුවෝ ස්වාමීන් වහන්සේට ගරු කරන්නේ. ගුරුවරයාට ගරු කරන්නේ. අම්මට ගරු කරන්නේ. තාත්තට ගරු කරන්නේ. පවතින ධනෙට උනම දරුවෝ අම්මට ගහනවා. තාත්තට ගහනවා. පෙරලා ගුරුවරයාට ගහනවා. ස්වාමීන් වහන්සේලාට පහර දෙනවා. දැන් බලන්න අස්තර්ජාවේ Facebook වල තරුණයෝ ඉන්නේ. උච්චර ස්වාමීන් වහන්සේලාට නිඳා කරනවා. අපහාස කරනවා. ගුරුවරුන්ට අපහාස කරනවා. ඉතින් ඒ දරුවෝ මොකද කරන්නේ? මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලබලා කොයි තරම්නම් පෞසිත කරගන්නවා. කෙනෙක් වැරදි කළොත් ඒ වරද ඒ අය ඒක විපාක විඳින. හැබැයි වැරදි කළා කියලා ඒ අයට දැන්නොත් ඒ වයින්යි දිවි ලෝකයක් නැහැ. ඒ දරුවෝ දිවි ලෝකයක් නැහැ. ඒ දරුවෝ තමයි වයින්. ඉතින් මේ ටික අපි කියලා දීලා තියෙනවා. ඒ ටික අවබෝධයෙන් නැති නිසා
දරුවෝ විශාල අඳුරකට පත් වෙලා තියෙනවා කියන එක තාමත් පතරක් පේනවා. ඒ නිසා මව්වරුනේ පියවරුනේ දරුවක් පදින් වරක් අපිට තරක් තියෙන දෙවෙනි කාරණාවයි වැදගත්. බුදුහාමුදුරුවෝ ඊළඟට කිව්වේ කල්යාණ නිවේදනයේදී දරුවා යන්න තේරෙනවා. දරුවා සත්පුරුෂ ඇසුරට ලක් කරා. කොතනද සත්පුරුෂ ඇසුරට ලක් කරගන්න පුළුවන් නේ? පන්සල ආගමික කටයුතු ගුරුවරු වැඩිහිටියෝ ආචාර්ය උත්තමවා මිත්‍රයන් මේ සාස්ත්‍රාව තුළ තමයි පින්වත්නි මේ දරුවගේ යහපත ගොඩනැගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්නේ. දැන් මේ අම්මාවකට වැස්සකින් බලා ගන්න පුළුවන් මේ දහම් පාසල දැන් මේ දරුවෝ ටික බලන්න වාඩි වෙලා දැන් පැයකට වඩා මේ ටික අහගෙන හරි සංකල්ප භාවයකින් ඉන්නවනේ දැන් ඔයම්මලාට තේරෙනවා දරුවෙක් දෙන්නෙක්ගේ නම්බරට ගෙදර මේ වෙලාවේ කියන මේ දරුවෝ ටික එහා මෙහා කරගන්න ඔයම්මලාට කොච්චර කෑ ගන්නවද කොච්චර බලවතර වචන පාවිච්චි කරන්න වෙනවා පොස්ටර් බෝඩ් දාන්න වෙනවනේ පන්නන්න වෙනවනේ ඒක ඔබට තේරෙනවද හරි නිවැරදි යහපත්තට යෙදුවොත් මේ අය සංවරය ඇති කරගන්න දැන් අපි ඒක කරන්නේ ඒ ටික කරලා මේ අය සාම යහපත් භාවයට පත් කරගන්න පුළුවන් වෙනවා. දරුවෝ සංවේදී නැහැ. අද ගොඩක් දරුවෝ සංවේදී වෙන්නේ නැත්තේ ඇයි? සංවේදී පරිසරයක් දරුවන්ට උදා කරලා දෙන්නේ නැහැ. මේ දෙමව්පියන්ට දොස් කියනවා නෙමෙයි. දෙමව්පියන් මෙතනින් කොහොමද මාගේ හැදලා කියනවා. අපි එක ඉලක්කයක් කරනවා. මොකක්ද අපි දරුවන්ට උදා ගන්න එක හොඳයි ගන්නන්න ඕනේ. සුදුසු දේශනාවේ තුන්වෙනි කාරණාව තියෙන්නේ උදාහරණයක් කියලා. සිල්වත් ශාස්ත්‍ර ලබා දෙන්න කියලා. ඒක තමයි හැබැයි පළවෙනි දේ උදාහරණ නෙමෙයි. පළවෙනි වලක්වන්න දෙවෙනි එක තමයි යහපත. ඒක දාන්න තුන්වෙනි එක තමයි උදාහරණ. මුළු කාරණා දෙක හරියට ඉස්ත කරලා උදාහරණයක් පටන් ගත්තොත් මේ දරුවාට අමුතු උදාහරණ දෙයක් නැහැ. ඇයි? දරුවෝ ඉගෙන ගන්නවා. අපේ ධර්මයේ නම් මේ දැනුම කියන එක අතීතයේ එකක් නෙමෙයි. සංසාරයේ දීර්ඝව කියන එකක්. මේ ආවර්ජනය කරගන්න මෙහෙි කරලා මඟ පෙන්වුවාම මේ අධ්‍යාපන නියුතනය. හැබැයි අර ගුණ දෙක නැතුණාම මොකද වෙන්නේ? මේ ඇගේ පවමත් වෙලා දිනයටපත් වෙනවා. පවමත් වෙලා දිනයටපත් වෙනකොට කොච්චර උත්සාහ කළා දරුවන් ඉගෙන ගන්න. ඒක ගුණ නැහැ. ඒ නිසා මේ වේද වාක්‍ය කියන උත්තරම කල්පනා කරලා මේ දවසට නැත්තක එක දවසේ කුඩු වර්ගනය සාමාන්‍ය පෙළ ප්ලාස්ටික් දරුවෙක් පොලිසිය අල්ල ගන්නවා පොලිසිය මේ දරුවා පොලිසියට අරගෙන එනවා ගෙදර අයට එන්නේ අම්මට මේක දරා ගන්න බැහැ කොයිතරම් වේදනාවක්ද කියනවා නම් අර අම්මා පොලිසිය ලොකු මහත්තයා ඉස්සරහ තමන්ගේ දරුවට දඬ ගහලා නැහැ තමන්ගේ දරුවට දඬ ගහලා වලට පුතේ මේක කරන්නේ කොයිතරම් කේතවාද කියන්නේ අම්මා කෙනෙකුට සිද්ධ වුණානේ තමන්ගේ දරුවට වදින්න ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි ඒ යහපත්කම් කියලා දුන්නේ නැත්නම් අපි ඒකට පරක් වුණොත් අපි දෙපිරිසට විශාල කේතවාද කියලාපත් වෙනවා අපේ ජාතිය විශේෂයෙන්ම අපේ ජාතිය දරුවෝ සිංහල දරුවෝ බෞද්ධ දරුවෝ විශේෂයෙන්ම විශාල පරිමාණයකට පත් වීගෙන යනවා ආමේනිය වැඩි ඉවසීම නැහැ දැන් ක්‍රියාත්මක වෙනවා හරියට මේ පරිශීලන වල ගිහිලා දවසට අපේ දරුවෝ 7-8 දෙනෙක් නැති වෙනවා බලන්න මුලට ඔක්කොම අපේ ලස්සන ජීවිත ඇයි සංවේදී භාවයෙන් තොර අසංගර භාවයෙන් යුක්ත කලබලකාරී දරුවා නිර්මාණය කරලා සමාජයේ ඉදිරිපත් කරලා ඒ දරුවගේ වටිනා ජීවිතයට ඊට පස්සේ මේ අම්මලාට ජීවිතේ පුරාම දුක් නිබඳින්න වෙයි මෙච්චර පින්වත් දරුවෙක් පිට කරලා අම්මලා දුකෙන් තෝරන්නේ තාත්තලා දුකෙන් තෝරන්නේ තමන්ගේ දරුවා නිසා තමන්ට සතුටක් අභිමානයක් ඇති කරගන්න පුළුවන් මේ දවස්. ඒ අභිමාන ඉතිහාසයේ පුරාට අපේ අම්මලා තාත්තලා ඇත්තට අපේ අම්මලා තාත්තලා මේ ලෝකෙට අපේ රටට පිළිකලේ අභිමානවත් මිනිස්සු.
ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එදා විහාර මහදේවී කියන කාන්තා රත්නය මේ රට වෙනුවෙන් දෙවරක් හිතුවේ නෑ තමන්ගේ ජීවිතයේ මහමුදට පූජා කරන්න. මේ රට වේද ගන්න. ඒ වගේ උදාහර කාන්තාවන් පිළිවෙච්ච ඉතිහාසයක් ඇති අභිමානවත් ජාතියක්. දුටුගැමුණු මහා රජතුමා වැනි අභිමානවත් පෞරුෂයක් ඇති පුද්ගලයන් පිළිකල යම් බලන්නේ රටරැක්ක අපත කුසට මහා ස්තූප ඉදිකර අදටත් අපි වදිනවා. ඒ අම්මලාට මොනතරම් අභිමානයක්, ඒ දරුවෝ ඒ අය මේ රටට මොනතරම් අභිමානයක්, මහා පරාක්‍රම බව රජවරු වැනි අය පිළිකලේ අම්මාව මොනතරම් අභිමානයක්. ඒ රජවරු මේ රටට අදටත් කරලා තියෙන සේවය කාටවත් කරන්න පුළුවන්. අර මහා පරාක්‍රම සමුද්‍රේ ඉදිකර අදටත් මිනිසුන්ට කන්න බොන්න අවුරුදු ගානක් තවත් අවුරුදු ගානක් ඉදිරියට මේ රට සුරකින්න ඒ රජවරු කරේ. ඒ තමයි අපක් කෙනෙක් පිළිකල නියම දරුවෙක් මේ රටට. මොනතරම් පෞරුෂයක්ද මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. මේ යුද්ධයෙන් මේ රට බේරෙන්න අපේ දරුවෝ. එතකොට එදා අම්මා ඒ දැනට මේ දරුවෝ හැදුවා. අන්තරට යරුවා යහපතේ යෙදුවා. ඒ නිසා ඒ දරුවන්ට අභිමානයක් ඇති වුණා මේක අපේ රට. මේක අපේ රටින් ඕනේ. ඒ අභිමානවත් කුලවල ඉතිහාසයේ පැවතෙන ජාතියක් තමයි අපේ අම්මා පුතා. ඒ පොතට සිහි කරගන්න නිසා ඔබ මේ බිහි කරන දරුවා දවසක ඒ වගේ ප්‍රයෝජනවත් ඔබට මේ රටට ලෝකෙට වැදගත් පුද්ගලයෙක් බවට ශාසනයට වැදගත් පුද්ගලයෙක් බවට පත් කරා. මේ වේදිකාව දිහා බලන්න ඉන්දසාර හාමුදුරුවෝ වගේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බිහි කළේ අම්මට කොච්චර අභිමානවත් නේ. අද උන්වහන්සේ කෙරෙන සේවය බලන්න. මේ අනුග්‍රහයට අතුරු පින්වත් නෝනා මහත්මිය ඒ අම්මා අද කොච්චර සතුටු වෙනවද තමන් බිහි කළේ දියණිය අද ජාතියක් වෙනුවෙන් අම්මාව වෙනුවෙන් අපේ අය වෙනුවෙන් යමක් කරන්න තමන් හම්බුකරන ධනෙ කැප කරන මේ මිනිස්සු කවුද බිහි කළේ? අම්මා. එතකොට ඒ අයට දුන්නේ මොනවද මුලින්ම? අපි වරක් කරලා යම් තීරණයක්. එම්පස්සේ මේ අය අපේ ඉන්දසාරාහතුරු අපේ මේ නෝන මහත්තුරු අහලා බලන්න. ඉගෙන ගන්න ඉහළට ගිය තමන්ගේ උත්සාහය. තමන්ගේ කැපවීම. හැබැයි මුල් අවස්ථාවල ලක්ෂණට දෙමව්පිය හදලා තිබුණා. ඒකේ ශක්තිය අරගෙන මේ හැම කෙනාම තමන් තනියෙන් ඉගෙනගෙන ක්‍රියා කරන ව්‍යාපාර කරන ලෝකෙට ආන්නේ කාරණාවට දරුවන්ට දෙන්න. එහෙම දුන්නොත් තමයි මේ අය නැගිටින්නේ. අද තියෙන වාචකයේ අද රටේ යුද්ධයක් ආවොත් අපි යුද්ධේ පාරදී. එයි යුද්ධ කරන්න තරම් ශක්ති සම්පන්න පෞරුෂයක් ඇති අය අපිට නෑ. පාරේ යනකොට අපි ළමයි දැනෙන. උලකට විසි වෙනවා. පොත් දෙකක් වගේ. බලන්න පාරවල් ගන්න අරුණෝ. දෙවිලා තියෙන්නේ. ඒක සතුට විය හැකි කාරණාවක් ජාතියක් ඇති. තාම තේද වාක්‍යය. ඒක නොමගේ යාම තාම විශ්වාසයි. ඒක අපේ දෙමව්පියන්ගේ ඔතනකම අතපසු වීමක් සිද්ධ වෙනවා. අපි හරියට නිවැරදි සමාජාන යෝජනය හා දරුවා අවින් පරස්පර යහපතේ යොදවන්නට ඒකේ විපාකය අතිශයින් ගණන්කත් වෙනපත් වෙනවා. ඉගෙන ගන්නවා. සමහරවිට ඉංජිනේරු වෛද්‍යවරු වෙන අය සංකේතික භාවයක්. මනුෂ්‍ය ගුණ ධර්ම නැහැ, කරුණාව නැහැ, දයාව නැහැ, අනුකම්පාව නැහැ. එහෙම අය නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. අම්මා දුන්ගේ බිහි වෙන දරුවෙක් එහෙම වෙන්න බෑ. සංවේදී අය වෙන්න ඕන. කරුණාව, දයාව, මෛත්‍රිය, මනුෂ්‍යකම හඳුනන අය බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම එකිතර වෙන්න ඕනේ. ඒ කුංචි පුතාලා දරුවෝ දහම්පස්සේ මග්දුම වන්නේ. නේ බීර දරුවේ ඇහැලේපල කුමාරිමාමි ගැන අහලා තියෙන මේ එහෙම දරුවෝ කල්පනා කරා. එදා සිත තමන්ගේ බෙල්ලට කඩුව තියලා තමන්ගේ ස්වාමියා
ඉන්න තැන අහන වෙලාවේ ජීවිතේ නැති වුණා තමන්ගේ දේවල් ආවා නුදුන්න එතිතර කාන්තාවන් බිහිවිච්ච රටක ඉපදෙන මේ තීර්ථවරු එදා යුද්ධේ පරාජය වෙන්න ඔන්න වෙන්න කියද්දී අපේ වනගම්බා රජු එදා සෝපාවති දේවිය රට වෙනුවෙන් රාජ්‍යයෙන් වැහැලා රජතුමනි ඔබ යන්න ඔබ කියොත් තමයි මේ රට බේරගන්න වෙන්නේ මමත් මේ කරත්තේ නැගලා ගියොත් මේ කරත්තේ වේගය අඩු වෙනවා එහෙම රට වෙනුවෙන් ජීවිතය කැපකරන ඉදිරිපත් වෙච්ච දිව්‍ය පාස්තුවන් පිළිවිච්ච පරපුරක් අපිට තියෙනවා. ඒ පරපුරේ ලේ ඇති දියණිවරු පුත්‍රයෝ මේ ඉන්නේ. ආංගේකද ජීන කරලා කියන පොතක. ඒ හාමුදුරුවෝ කෙතන අපි හොයන්න ඕනේ. අපේ හාමුදුරුවෝ අපි ඒ ටික මේ අයට කියලා දෙන්න ඕනේ. ඒ අම්මාවරුන්ට තාත්තවරුන්ට මේ ටික කියලා දෙන්න ඕනේ ජීන කරලා තියෙන්නේ කොතනද ආගේ දුර්වලතාවය අපතුනාගෙන මේ ශක්ති සම්පන්න පෞරුෂයක් ඇති ආගම දහමට ජාතියට තමන්ට රටට අම්මා අප්පාට මව් භූමියට ආදරය කරන පිරිසක් බවට පත් වෙන්න අපි මේ අයට මඟ පෙන්වන නිකාම වැදගත්. ඒක වහන්සේ මේ ධර්ම ප්‍රයත්නය ජාතිය වෙනුවෙන් කරන මහත් කැපවීමක්. ඒ සඳහා උන්වහන්සේ සමග අත්කරගෙන ගන්න මේ හැම දිනම දවසක ඔබ ඔබේ ජාතිය වෙනුවෙන් රණ්ඩුවෙන් ලියවෙන පින්වන්ත පිරිසක් කියන එක මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. ඔබ අහලා තියෙනවානේ 8 වෙනි අක්කෝ රජුව ගැන. 8 වෙනි අක්කෝ රජුව කියලා කියන්නේ මේ රටේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. රජුව උදේ නැගිටලා උදේ ඇස්තරින් නැහැ. ඔව්ද 8 වෙනි අක්කෝ රජු. ඇස් දෙක පියාගෙන තමන්ගේ අම්මා නිදන කාපෙට ගියේ. ඉහිව ඇදවටි පැදකුණු කරන තුම්පාරක් පැදකුණු කරලා ඇස්සරිනවා. ඇස්සරිනකොට රජතුමාට මේ ලෝකේ මුලින්ම දකින්න ලැබෙන්නේ තමන්ගේ අම්මා. බලන්න. ඒ දැනට දරුවා ඒ රජෙක් වෙනවා. ඊට පස්සේ රජුව තමන්ගේ අම්මා හැරවගෙන ගිහිල්ලා උදේම කරන්නේ රජුව අම්මා නාම මොනකට බොතල තමයි රජෙකුට කොච්චර සේවක පිරිසක් ඉන්නවා. රජුව තමන්ගේම දෑනි අම්මව නාවල රාජ භෝජනේ සරපිස්සාමේ එක්කරගෙන ගිහින් රජුව අම්මට නෝ ඒ පස්සේ තමයි රජුව රාජ භෝජනේ කරන්නේ. රජුව රාජ භෝජනේ අරගෙන අම්මා නාවපු කීත්තේ වතුර ටික වස්තරම් වාජනයකට නිලි කරලා ගන්න. අම්මා නාවපු කීත්තේ වතුර ටික වස්තරම් වාජනයකට නිලි කරලා අරගෙන ඒකෙන් ඔතුන්න හොදා. ඒ ඔතුන්න ඇලදගෙන තමයි රාජ සභාවට ගියේ. අන්න තින්වාස්තේ පෞරුෂයන්ට රජු දුතු කියවන රජු යුද්ධයට ගියේ අම්මා ඉස්සරහින් ගියා. මහා සංඝයා පිරිවර. ඒකත් මේවා ක්‍රමයෙන් ඉතාම සෝදාපාල භාවයට පත් වීගෙන යනවා. මේක දරුවන්ගේව වැරද්දක් නෙමෙයි. දරුවන්ගේව වැරද්දක් නෙමෙයි. දරුවන්ට නොමග යාම මඟ පෙන්වා දීම හරියට නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ගොඩාක් හේතු ගොඩාක් අද ආගම ධර්මයෙන් ඈත්ුණා. පන්සලෙන් ඈත්ුණා. දහම් පාසලෙන් ඈත්ුණා. ඊළඟ කාරණාව තමයි මේ දරුවෝ ගොඩාක් මිත්‍රයෙක්ගේ මුත්තරුවන්ගෙන් ඈත්ුණා. වැඩිහිටියා. එදා වැඩිහිටියෝ කතන්දර මගින් දරුවෝ ලස්සනට හැදුවා. මෙන්න මේ ටික අපි නැවත මෙනෙහි කරගන්න සිද්ධ වෙනවා. ඒක අතනකොට එක පැත්තකින් අපි ගුණධර්ම ටිකෙමුත් පිළිහෙලා තව පැත්තකින් අධ්‍යාපනය පැත්තෙමුත් පිළිහෙලා තියෙනවා. සාමාන්‍ය පෙර ප්‍රතිපල. මේ වසරේ අපි දැන් මේ පෙරේදා නිකුත් කරනවා. විෂයන් 9ම අත්තා භාග්‍ය 19ක් තියෙනවා. අපිට මේ හැටි කාරණා 365 දවසක දිවාරය නොබලා පන්ති ආරම්භය දරුවෝ
පන්සලකට ආවේ දහම් පාසලකට ආවේ ආගමික වැඩකට ආවේ මලගෙදරට ගියේ නෑකමක් ගියේ හැබැයි විවාහයෙන් කියලා විවාහයෙන්ම ජය ගන්න ගියේ අපේම රටේ දරුවෝ 7419ක් මුළු විෂයන් 9ම පේ සතුටු වෙ හැකිද යන ගමන හොඳයි බුද්ධ ධර්මයේ විෂය 127ක් පේ 127ක් සතුටු වෙ හැකිද දරුවන්ගේ නෙමෙයි මෙතන අනුත් තියෙන්නේ ඒ ප්‍රතිපලයට එක්ක ඔබ ඊළඟට ගන්න ප්‍රතිපලය මොකක්ද වන්දනාගාර පුනරුත්ථාපනය කරපු දරුවෝ 6 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරනවා දරුවෝ 6 දෙනාම පැරදි වැඩ කරලා වන්දනාගාර පුනරුත්ථාපනයට දාපු පාසල් ළමයි 6 දෙනෙක් අපිට සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරලා ළමයි 6 දෙනාම උසස් විද්‍යාලයට සමත් වෙලා උසස් පෙළ කරන්න පුළුවන් එතකොට එතනදී ඇයි ළමයි වෙනවා පාස්තුනේ පුනරුත්ථාපන කියන දැනට යහපත් දැනට වැටුණා ඒ නිසා ළමයි කිසිපොළ කියන්නේ ඔය 7419 පාස් වෙනවා යහපත් දැනකට යොමු වුණා ඒ නිසා මේ කාරණා ටික විශේෂයෙන් මතක් කරනවා කියලා යුතු කරුණු ගොඩක් තිබෙනවා කාල වේලාව කියා මේ වගේ උතුම් ලස්සන වැඩසටහනකදී මට වචන ටිකක් නොකියා හින්ද බැරි වුණ නිසා තමයි මේ කාරණා ටික සඳහන් කරේ. මේට වඩා දීර්ඝ වශයෙන් මගේ අනුශාසනාව ඉක්තරන්නේ නැහැ. ඒ නිසා මේ අද දවසේ සිද්ධ කළ වැඩසටහන අප පමණක් නෙමේ දෙවියෝද නිරන්තරයෙන් සතුටු වෙන බව මට විශ්වාසයි. ඒ නිසා ඉදිරියට මේ වැඩසටහන පුදින් කරගෙන යන්න අපි කවුරුත් උදව් කරන්න ඕනේ උපකාර කරන්න ඕනේ ඒ නිසා මේ අනුග්‍රහය සම්පන්න වෙන්න තුල අද මේ දැක්වූ දායකත්වයේ ජාතිය වෙනුවෙන් අපේ අය වෙනුවෙන් දැක්වූ සුවිශේෂ දායකත්වයක් ඔබ අද මේ දැයගි ටික ලබා දෙන්න ඉදිරිපත් වීම තුළ මේ අම්මා වුන්ට ලස්සන පණිවිඩයක් ධර්මානුකූලව ලබා දෙන්න පුළුවන් ඒ නිසා අපි මේ වාගේ දේවල් සිදු කිරීමෙන් තමයි ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කිරීමෙන් තමයි මේ යටපත් තිබෙන දේවල් යටපත් ගිය දේවල් නැවත එළියට අරගෙන අපේ දේවල් පුදින් ආරක්ෂා කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ ඉදිරියටත් ඒ ශක්තිය මේ හැම දෙනාම ලබා දෙන්න අපි ඉඳපාරපන්න. අපිට පුළුවන් විදිහට ඒ ශක්තිය අපි ලබා දෙන්න කැමතියි. ඒ නිසා ඉදිරියට මේ කටයුතු තවදුරටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය අපේ ඉඳපාර පඬිතුමාට පින්වත් මහා සංඝරත්නයේ ශක්තිය ලැබේවා. මේ අනුග්‍රහයට සියලු අපේ අනුග්‍රහක පවතුන්ට ඒ ශක්තිය ලැබේවා. ජීවිත සාම යහපත් ආලෝකමය ජීවිත බවට පත් වේවා. තාම හරදර මුසාවිනාව වස්තුවේ අපේ පරිදි අඳුරන වහන්සේට දෙවියන් යෝගීව කායික මානසික සුවපත් දේවා අපේ වැඩි පිළිවෙලකට තියෙන පහළ කවල ඒක අරගෙන ගන්න රජකාන් වලින් ඉස්සරහට යන්න එකිනෙකින් පිටින්න අතදී ආයේ මේ කාරණා කියනවා දායක පාර්ශ්වයට සහභාගී වූවන් වෙනුවෙන් අදහස් පළ කරන්න කෙටි අදහස් දැක්වීමක් කරන්න අපි ආරාධනා කරනවා. අපේ මවලවාදී සභාවේ හිටපු ලේකම් ඒ කල්‍යාණ මිත්‍ර කුමාර ඒකනායක මහත්මයාට සභාවකාර කියලා පුච්චලා. අද ඇත්තටම ඉතාමත් විශේෂී වාසනාවන්ත මොහොතක් වෙනවා කියන්න පුළුවන්.
අපේ ඉඳලා හාමුදුරුවෝ දාර්ශනිකව පඬිතුමාණන් කියනවා වගේ ඒක මේ වගේම වැඩසටහනක් කරලා මානව පාර්ශ්ව සභාවේ ඉන්න කාලෙම ගැඹුරු අවුරුද්දක් හැදවල මේ වගේම ලස්සන වැඩසටහනක් තමයි ඒක මතක් වුණා. ඉතාලම ලස්සනයි. අද මේ ගැඹුරු මහමුරුගේ චිත්ත සංස්කාරයේ බුදුරජාණන් වහන්සේ වගේ පරිවර්තනය කරලා ඒ සියලු දෙනාටම ආධ්‍යාත්මික ගුණාධාරී නිරෝගී වාසනාවන්ත ධර්මයේ පිළිගන්නට අපේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ ගන්න මේ ව්‍යායාමී ඉතාම අගය කරමින් උන්වහන්සේට මෙවැනි වැඩසටහන් තවරක් කරන්නට චිරාත් කාලයක් නිරෝගීව ශක්ති සම්පන්න ධෛර්යමත් වැඩ කරන්නට වාසනාව ශක්තිය ලැබේවා. ඒ වගේම අද දින සාකච්ඡා සියලු දෙනාටම තුන්වගේ ආශිර්වාදය සිද්ධ වේවා. මේ කැපිලි අවුරුද්ද බිහි කරන දරුවන් වාසනාවන්ත දරුවන් වශයෙන් රට ජාතියට මහමුඛ්‍යව කරන වාසනාවන්ත දරුවන් පිළිබඳ බිහි වේවායි ප්‍රාර්ථනා කරමින් මේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විහාරාධිපති ස්වාමීන් විහාර දැඩි රජවර්ධන මහා සංඝරත්නයේ දරණ අවුරුද්දේ සුවිශේෂී ව්‍යායාමයේ තවතවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් මම මාවලල්ල සියලු ජනතාවට වෙන්නේ මේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් තුන්වගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කොහොමද යනවා ස්තුතියි. මට මාතෘකාවක් නැහැ මගේ අත්දැකීම් වලින් ඉන්නවා මම බඩක් කරගෙන ඉවරයි ඕගොල්ලෝ නේද අභියක මේ පන්සල් අවුරුදු දෙකක් ඒ ඉස්සර මම ඇවිල්ලා නැහැ ඉතින් හරි සතුටුයි හොඳටම වැඩි කෙරුණා හාමුදුරුවන්ට අපේ අක්කලා දෙන්නාට ඕගොල්ලෝ හැමතිස්සෙම සියලු දෙනාට පුරා ස්තුති පළයන්ට කරනවා සබඳ හොඳයි. දැන් ආරාධනා කරනවා මේ අම්මලා කණ්ඩායම එක්කෙනෙකුට වෙනතකට විදගෙන ආනන්සක් පළ කරන්න කැමති නම් කෙටියෙන් ස්තුතියක් කරන්න හරි අවස්ථාව දෙන්න. සේවදනාගෙන සංඝ මේ සංඝාලය කරන දායකයෝ සියලු මහත්මයාට දෙහෙවෙනි ස්තුතියද වෙනවා ඒ වගේ ගර්භණී මවරු මෙලොවේ මේ කරපු පින්කමේ සියලු දෙනාටම දෙහෙවෙනි ස්තුතියි. සහභාගී වන ප්‍රශාන්ති බන්දුවර්ධන මහත්මිය පොළොන්නරුව සිටුවේ ඇති වුණු පින්වත් ඒ මහත්මිය ඇතුළු සියලු දෙනාගේ අවසරයි. අද දවසේ උතුම් දවසක් මම කලින් සඳහන් කළා. තුන්සිය අදවස් දවසින් සාමාන්‍ය දවසක් වෙන්න නොදී අපි හඳුන්වන්නේ අද ලෝක පියවරුන්ගේ දිනය විදිහට ලෝකයේම සමරන දිනයක් බවට පත් වෙලා තියෙන. ඉතින් ඒ දවසේ ධර්මදූත විහාරස්ථානයේට අපේ ශ්‍රී සෝපිත දහම් පාසලේ දරුවන්ට මේ ඇවිල්ලා ඉන්න අම්මලාට ඒ වගේම අපි සියලු දෙනාට සුවිශේෂ දවසක් බවට පත් වුණා. එහෙම උනේ මේ ලෝකේ අලුතෙන් මේ ලෝකයට ඉපදෙන්න බලාගෙන ඉන්න පුණ්‍යවන්ත දරුවෝ කිහිප දෙනෙක්ගේ ආදරණීය අම්මලාට සෙත් සාන්තියක් ඒ වගේම ද්‍රව්‍යමය ආධාර ටිකක් ලබා දෙන්න අද දවසේ වෙන් කරගන්න. ඉතින් මේ අම්මලා බොහොම සතුටටපත් වුණා. අපේ ගෞරවනීය මහා සංඝරත්නය ආශිර්වාද කළා. අනාගතයේ මේ ආදරණීය අම්මලා ප්‍රසූත කරන්න බලාපොරොත්තු වෙන දරුවා මොන වගේ දරුවෙක් විදිහට සමාජගත කළොත් හොඳයිද කියන එක පිළිබඳව. දරුවෙක් මේ ලෝකයට බිහිවීම එක සාමාන්‍ය ජීවිත ක්‍රියාවලියක්. ඉතිහා කියපු කාර්යයක් ආදරණීය අම්මට තාත්තට ලැබෙනවා. ඒ තමයි දරුවා සමාජගත කිරීම. ඒක අමාරුයි. ඒ නිසා දරුවා හදන්න පටන් ගන්න ගොඩක් අය දරුවා ටිකක් ලොකු වයසටපත් වුණාට පස්සේ නමුත් දරුවා සමාජගත කිරීම දරුවා හැදීම මව් කුසට දරුවා එන්න කලින් පටන් ගන්නකොට තමයි ඒක සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ.
දුටුගැමුණු මහරජතුමා මහ විශිෂ්ට රජෙක් බවට පත් වුණේ ඒ පරිසරය තමගේ පවුලෙන් එතුමාට හම්බුන හින්දා. මේ දරුවෝ නම් දන්නවා ආදරණීය අම්මලාට චුට්ටක් මම මේ පුංචි අදහසක් එකතු කරනවා. දුටුගැමුණු මහරජතුමාට පුංචි කාලේ තාත්තා බත්කුලි 3ක් කැවුවා. පොරොන්දු 3ක් අරගෙන ඔයාලා දන්නවා ඒක. පළවෙනි බත්කුලිය කැවුවා මහා සංඝරත්නයන් නොදී කිසිවක් කන්නේ නැහැ කියලා. දෙවෙනි බත්කුලිය කැවුවා අයියයි මල්ලි රණ්ඩු වෙන්නේ නැහැ කියලා නේද? ඔව්නේ? ඔව්. එතකොට මේ බත්කුලි 3ක් කවලා මේ කවරලා දුන්නේ සංස්කෘතිය. බඩ පුරවන ගමන් දරුවාගේ හිස පිරෙව්වා. ඉතින් ඒක තමයි මේ ආදරණීය මව්වරු අද දවසේ අදිස්ථානයක් විදිහට එකතු කරගන්නවා. මට හිතෙනවා අද දවස විශේෂ දවසක් බවට පත් කරගත්තා. ඔබ උපදින පුණ්‍යවන්ත දරුවා දුවෙක් වුණත් දෙවෙක් වුණත් ලස්සන දරුවෙක් විදිහට හැදියාවෙන් පිරි දරුවෙක් විදිහට ගුණධර්මයෙන් පිරි දරුවෙක් විදිහට සමාජගත කරන්න අද දවසේ විශේෂ සිතුවිල්ලක් ඇති කරගන්න කියලා අපි විශ්වාස කරනවා. එහෙම මේ පුණ්‍ය භූමියේදී ඔබ එහෙම සිතුවිල්ලක් අනිවාර්යෙන් ඇති කරගන්න යුතුයි. ඉතින් මේ වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ අපේ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවෝගේ සිතුවිල්ලක් අනුවම නෙමෙයි. උන්වහන්සේට මේක පුරුද්දක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ අවසරයි ගරුකටයුතු ඕමාර්ගේ සෝවිත අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ උදාර සිතුවිලි වල ප්‍රතිඵලයක් විදිහට. උන්වහන්සේලා සිද්ධ කරන ක්‍රියාවන් එකක් දෙකක් තුනක් නෙමෙයි විශාල ප්‍රමාණයක්. ඉතින් අපේ හාමුදුරුවෝ සඳහන් කළා ළමාණි මාස පවත්වාගෙන යනවා, වැඩිහිටි මාස පවත්වාගෙන යනවා, ඊට පස්සේ දරුවන්ගේ පෙර පාසල් පවත්වාගෙන යනවා, දහම් පාසල් පවත්වාගෙන යනවා. මේ වගේ විශාල වැඩසටහන් ගොඩක් සිද්ධ කරන පුණ්‍යවන්ත සමාගමක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් තමයි ධර්මදූත විහාරස්ථානයේ ආශිර්වාද කරන්නේ. ඉතින් නායක හාමුදුරුවෝ අපි සිහි කළ යුතුයි. ඒ නිසා උන්වහන්සේට අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මෙවන් උදාර සිතු මේ කර්තව්‍යයන් සමාජයට සිද්ධ කරන්න උන්වහන්සේ තමයි අනුදැනවදාළ උපදේශකත්වයේ සැපේ උන්වහන්සේට තරෙන් වාදයක් පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් නායක හාමුදුරුවෝගේ ඒ සිතුවිල්ල ඒ විදිහටම උතුම් කන්දට අරගෙන එන්නේ වර්තමාන අපේ විහාරාධිපති හාමුදුරුවෝ. උන්වහන්සේ නායක හාමුදුරුවෝ සිද්ධ කරන ශාසනික සේවා සියල්ලම අඩුවක් නැතුව සිද්ධ කරනවා. ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවනේ මෙවන් උතුම් කාර්යයක් සමාජයට සිද්ධ කරන්න මඟ පාදා දීම පිළිබඳව. ඒ වගේම තමයි අද දවසේ ප්‍රශාන්ති බන්දුවර්ධන මහත්මිය ඔබතුමිය විදේශ රටක ජීවත් වුණා. අර කලින් දවසේ චෛත්‍ය මළුවේදී තමයි මට මතකයි ලොකු හාමුදුරුවෝ මොනගෙනද ඔබතුමිය මේ වෙලාවේ සාකච්ඡා කළා. පන්සලෙන් කරගෙන යන මාසිකව සිද්ධ කරන කර්තව්‍ය උදව් කරන්න. අපි දන්නවා අපේ හාමුදුරුවනේ විදේශවල ගියාම සමහර මිනිස්සුන්ට ලංකාවට ආවම පන්සල දිහා මේවා දේවල් කරන්න අරුබෝ දේවල් අමතක වෙන යුගයක ඔබතුමිය උතුම් කාන්තාවක්. ඒ උදාර සිතුවිල්ල තමයි මේ විදිහට ක්‍රියාත්මක වුණේ. අද වැඩසටහනකට පවතුනේ ඔබතුමියට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මේ වගේ වැඩසටහනකට දායකත්වය ලබා දෙන සමාජය. ඒ වගේම තමයි ඔබතුමියට සහාය වෙන්න කණ්ඩායමක් හිටියා. ඒ සියලු දෙනාට අපි ගෞරවය පිළිගන්නවා. මේ වැඩසටහන සිද්ධ වුණේ සියලු දෙනාගේ සහයෝගයෙන් සහ උපකාර මත. ඒ වගේම රාජ්‍ය සභාවේ හිටපු ලේකම්තුමා මේ අතර සියලුම දෙනා සහාය දුන්න මේ වැඩසටහනට ඒ සියලු දෙනාට අපි ස්තුතිය පුණ්‍යානුමෝදනාව පිළිගන්නවා. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ යපත් කාර්යයක් සිද්ධ වෙන්නේ කොහොමද? දායක සභාව සහන සේවා සමිතිය වගේම දහම් පාසලේ ඒකට සහයෝගය දෙනවා මුලින්ම. ඉතින් ඒ දායක සභාවේ සියලු දෙනාට අපි හේරත් ගන්නවා සම්බන්ධ වුණා. ඉතින් මේ සියලු ඉමාම ඇතුළු සියලු දෙනාට සහන සේවා සමිතියේ සියලු දෙනාට ඒ වගේම දහම් පාසලේ ඇතුළු වලට ආදරණීය දරුවන් සියලු දෙනාට ගෞරවයේ ස්තුතිය පුද කරනවා. පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මේ වැඩසටහනට සහාය දුන්නා. ඒ වගේම මේ උතුම් අම්මලා මේ අවස්ථාවට සම්බන්ධ නොවුණා නම් අපිට වැඩසටහනක් කරන්න බැහැ. ඒ නිසා සහභාගී පිළිවෙලින් සියලු දෙනාට අපි ගෞරවණීය ස්තුතිය කරනවා. අප විහාරස්ථානයේ මගේ නිතු කරන සේවා ගොඩක් තියෙනවා. මම
ඒ ටික සඳහන් කරගෙන යනවා. ශ්‍රී සෝභිත දීපාසා දහම් පාසල අභිවෘද්ධිකරද මේ විහාරස්ථානය අපි සිද්ධ කරනවා. ධර්මදූත සමන සේවා සමිතිය බෝධිරාජ ළමා නිවහන නමුත් කරන ඒ දරුවෝ අපේ වැතිකී සරණයට සම්බන්ධ වුණා. ඒ ළමා නිවාසයේ දරුවෝ සියලු දෙනා බෝධිරාජ පෙර පාසල හා දිවස්තර මධ්‍යස්ථාන ඒක සමුකර තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්මදූත යෝගාශ්‍රමය අපේ විහාරස්ථානය පසු තෝරුවෙන් ව්‍යාපෘතිය. දැන් අපි පසු බැල යම් ප්‍රමාණයක් ඒ සූයනේ වගා කරලා තියෙනවා. සෙනසුරාදා ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව හා ත්‍රිපිටක දේශනාව. ත්‍රිපිටක දේශනාව ආරම්භ කළේ මංගල සෑයන ආරම්භ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්. ඉතින් මේ ව්‍යායාමය තවදුරටත් අපේ දහම් පාසලේ දරුවෝ වගේම දායක සභාවේ අය සම්බන්ධ කරගෙන සිද්ධ කරන සෑම සෙනසුරාදා දවසක පොදා සීල භාවනා වැඩසටහන සෑම පොය දවසකම වැඩසටහන පැවැත්වෙනවා. විපස්සනා මාසික භාවනා වැඩසටහන බොහෝ තැන්වල සිද්ධ නොවන වැඩසටහන. ධර්මදූත විහාරස්ථානයේ මාසික විපස්සනා කියන භාවනා වැඩසටහන සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේ මේ සිද්ධ කරන මාතෘ සත්කාරක වැඩසටහන මාසිකව සිද්ධ කරනවා. අධ්‍යාපන සත්කාරක වැඩසටහන. ඒ යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය අපි මේ ලබා දෙනවා මේ ප්‍රදේශයේ. විශේෂයෙන්ම අපි දහම් පාසලේ දරුවන්ටත් එහෙමයි ඒගොල්ලන්ගේ බෑග් එක අපි ලබා දෙන අවශ්‍ය පොත්පත් ලබා දෙනවා. ඒ වගේම පෙර පොය වැඩසටහන පාසල් සඳහා සෑම පාසලකම පෙර පොය වැඩසටහන සිද්ධ වෙනවා. උතර වෙසක් පොයටත් මම දැක්කා උතුම්කන්ද ඉස්කෝලේ දරුවෝ මෙතෙන් ඇවිල්ලා සිල් සමාදන් කරලා පෙර පොය වැඩසටහන සිද්ධ කළා. ඒක බොහොම සාර්ථකව සිද්ධ කරපු බව අපි දැක්කා. ඒ වගේම තමයි පින් පිටක අස්සන්න සමාජ සත්කාර වැඩසටහන. ඒ වගේම මෙත්තා සුව සහන සේවා වැඩසටහන මේ ආදී වැඩසටහන් රාශියක් අප විහාරස්ථානයේ මගින් ප්‍රජාවට සිද්ධ කරනු ලබනවා. ඉතින් මේ වැඩසටහන අතර තියෙන මාතෘ සත්කාර වැඩසටහනයි අද සිද්ධ කරේ. මේ මාතෘ සත්කාර වැඩසටහනට සහාය දුන්නු මාර්ගෝපදේශකත්වය ලබා ගෞරවනීය මහා සංඝරත්නයේ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුති වන්දනමින් පුණ්‍ය අනුමෝදනා කරමින් මේ ආදරණීය අම්මලාට පුණ්‍යවන්ත දරුවෙක් සමාජයේ දායාද කරලා යහපත් දරුවෙක් විදිහට ගුණ ධර්ම වලින් පිරිපුන් දරුවෙක් නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මඟ පෙන්වීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වැඩසටහන නිමවටපත් කරනවා. සියලු දෙනාට සේවා සම්මාන ප්‍රාර්ථනා කරමි.